කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේක ෆෝන් එකෙන් කරද්දි මෙතන quest පෙන්වුවේ නැත්තම් මෙන්න මෙතන disk cover cam network කියලා තියෙන මේක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මේක පල්ලෙහාට පස්සේ මෙන්න මේ විදිහට quest ටික බලා ගන්න පුළුවන්. හරිද? right මේකදී පළවෙනියෙන්ම තියෙනවා මෙන්න මේ story chain එකේ ඒක බලමු. මෙතන complete quest කියන එකට ක්ලික් එකක් දෙන්න. right මේකදී මුලින්ම අපිට මේකේ Twitter follow කරන්න තියෙනවා, Discord join වෙන්න තියෙනවා. ඒ task දෙක ලේසියිනේ guys. ඒ දෙක skip කරලා මම ඊළඟ task එකට යනවා. right ඒ දෙක complete කරගත්තට පස්සේ මෙන්න මෙතන go to cam stories කියන එකට ක්ලික් එකක් දෙන්න. මෙතන account එක create කරන්න තියෙන්නේ අපිට. right මුලින්ම මෙන්න මෙතන connect wallet කියන එකට ක්ලික් එකක් දීලා wallet එක connect කරන්න. මෙතන metamask කියන එක දෙනවා මම. right ඊට පස්සේ මෙතන connect කියන එකට ක්ලික් එකක් දෙන්න. right ඊට පස්සේ මේකේ approve කියන එකට ක්ලික් එකක් දෙන්න. මෙතනදී මෙයාලගේ network එක මේ add වෙන්නේ. ඊට පස්සේ මෙතන ආයෙත් confirm කියන එකට ක්ලික් එකක් දෙන්න. මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතනට ඇවිල්ලා එතන ඔයාලට බලන්න you need to create a character first කියලා දෙනවා. අපි මේ character කියන එකට යන්න. right පස්සේ මෙතන තියෙනවා option දෙකක්. මම මෙතනදී මෙන්න මේ turn your photo කියන option එක select කරනවා. ඊට පස්සේ upload photo කියන එක දීලා photo එකක් upload කරනවා. right මම මේ විදිහට මෙන්න මේ විදිහේ photo එකක් select කරලා මෙතන done කියන උඩ click එකක් දෙනවා. ඊට පස්සේ මෙතන create character කියන උඩ click එකක් දෙනවා. මෙතන confirm කියන උඩ click එකක් දෙනවා. right මම මේක දීලා ටික වෙලාවක් හිටියා. ඒත් මේක හරියට වැඩ නැද්ද දන්නේ නැහැ guys. දැන් ආයමු අපි මෙතන store කියන option එකට. right මෙතනට ගිහලා use character කියන එක මම මෙතනින් off කරලා මෙතනින් prompt එක type කරනවා. right මම මේ විදිහට මොකක් හරි ඔය ඔයාලට කැමති හිතන එකක් දාන්න මාත් මෙන්න මේ විදිහට prompt එකක් දැම්මා guys. ඊපස්සේ මෙතන create story කියන එකට click එකක් දෙන්න. මෙතන confirm කියන එකට click එකක් දෙන්න. right ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ විදිහේ story එකක් මේකෙන් create වෙලා ඇවිල්ලා තිනවා guys. ඊට පස්සේ right ඊට පස්සේ අපි මෙන්න මේ merge කියන quest එකට යමු. මෙතන complete quest කියන එක click එකක් දෙන්න. right මේකෙදි අපිට lazy task ටිකක් තියෙනවා. මුලින්ම මෙන්න මේ Twitter follow කරගන්න තියෙනවා. මේ දෙක complete කරගන්න guys. මේ දෙක lazy ඉඳන් මම තියලා ඊට පස්සේ අපිට තියෙනවා create your character on merge කියලා. මේක කරන විදිය දැන් බලමු. right මේකෙදි මුලින්ම අපිට මේකේ wallet එක connect කරන්න දෙනවා. මෙතන connect කියන උඩ click එකක් දෙන්න. මෙතන metamask select කරලා connect wallet කියන උඩ click එකක් දෙන්න. right ඊපස්සේ මෙතන connect කියන උඩ click එකක් දෙන්න. right ඊපස්සේ අපිට මේ විදිහට අපේ wallet එක connect වෙනවා බලා ගන්න පුළුවන්. right එතකොට මේ quest එක අපිට complete කරන්න දෙන්නේ මුලින්ම wallet එක connect කරලා අපේ character create කරගෙන ඊට පස්සේ ඒක mint කරගන්න තමයි තියෙන්නේ. right මෙන්න මෙතනට අපි ගිහිල්ලා අපි මෙතන මුලින්ම generator new IP කියලා දෙන්න මෙන්න ඒකට click එකක් දෙන්න. right ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට IP එක select කරන්න වෙනවා. අපි මේ විදිහට මොකක් හරි collect කරගමු. right පස්සේ මේක wallet එකෙන් confirm කරන්න වෙනවා. මේ විදිහට confirm කරගන්න. right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට your IP is now and NFT කියලා මේ විදිහට ඔයාලට පෙන්නයි. right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි. මෙන්න මේ විදිහට අපිට point side වල දෙනවා. මේක වෙන්න ටික වෙලාවක් යනවා guys. ඒ වෙලෙම වෙන්න සමහර ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මේක claim වෙන්නේ. හරිද? right ඊට පස්සේ අපි ඊළඟට තියෙන quest එකට આવොත් මෙන්න මේ wide worlds කියලා දෙනවා. අපි මෙතන complete quest කියන එකට click එකක් දෙමු. right මේක නම් guys lazy task දෙයක් තියෙනවා. Twitter follow කරන්න තියෙන්නේ. ඒකින්ද ඔය ඔයාලා මේක කරගන්න. මම ඊළඟ task එකට යනවා මේ දෙක complete කරලා. right ඊළඟට තියෙන task එකට આવොත් මෙන්න මේ Panica FC කියලා දෙනවා. අපි මේකට යමු. මෙතන complete quest කියන එකට click එකක් දෙන්න. right මේක පළවෙනි ප්‍රශ්න විදිහට දෙන්නේ මෙතන sign up on Panica FC කියලා තියෙන create an account කියලා තියෙනවා. මෙන්න මෙතන claim කියන එකට click එකක් දෙන්න. right ඊට පස්සේ මෙතන අපිට මුලින්ම account එක නේ හදන්න තියෙන. ඒකින්ද මෙතන join the FC කියන එකට click එකක් දෙන්න. right ඊට පස්සේ අපි මෙතන sign with Google කියන එක දෙනවා මම. right ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මෙතනින් close කරන්න. ඊට පස්සේ මෙතන අපිට connect para wallet කියලා දෙනවා. අපි දැනට මේක close කරලා අපි බලමු අර අතන task එක complete වෙයිද කියලා. මෙතනට ගියාට පස්සේ මෙතන claim කරලා බලමු. right දැනට මේක claim වෙන්නේ නැහැ. මෙතන පොඩි ප්‍රශ්න ඒ කියන්නේ මේකදී තව ටික වෙලාවක් යයි guys මම හිතන්නේ මේක claim වෙන්න. right ඒක තියලා අපි ඊළඟ task එකට ගියොත් එහෙම Twitter follow කරන්න තියෙනවා. මෙතන go to කියන දුන්නේ හැටියෙම Twitter එකට අපි redirect වෙනවා. ඊට පස්සේ මේක අපිට follow කරගන්න තියෙනවා. right ඊට පස්සේ මේ claim කියන එක දෙමු. මේකදී guys පොඩි error එකක් ආවා. මේක ටික වෙලාවක් යයි මම හිතන්නේ මේක ටික complete වෙන්න. ඒක එහෙම තියලා අපි ඊළඟ task එකට යනවා. ඊට පස්සේ Telegram join වෙනවා. වෙන්න තියෙනවා. ඒකත් ඔයාලා complete කරගන්න. ඊට පස්සේ මෙතන refer friend to join Panica කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් යාළුවෙක් කෙනෙක්ට
ප්‍රිෆර් කරලත් මේකෙදි මේ පොයින්ට්ස් ගන්න. ඉතින් ඔයාලට කැමති නම් මගේ link එක දාලා තියන්න. ඔයාලට එතනින් මේකට join වෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙනවා join your first Panic FC game කියලා. අපි ඒකට යන් ගිහලා බලමු. මෙතන claim කියන click එකක් දෙමු. right. මෙතනදී අපිට මුලින්ම පෙන්නනවා මෙතන wallet එක connect කරන්න දිනවා. මෙතන connect para wallet කියන එක දිනවා. මම මෙතන metamask එක select කරනවා. right. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී මෙන්න මේ game room කියන එකට ආවට පස්සේ මෙතන අපිට ඕපන් කියලා එක ගේම් එකක්වත් දැනට හොයාගන්න නැහැ guys. ඊට පස්සේ අප්කමින් එකෙත් නැහැ, ලයිව් එකෙත් නැහැ, කම්ප්ලීටඩ් එකේ තමයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද දැනට අපිට මේකට ගේම්ස් එන්න ඕනේ. අපිට මේකෙදි ගේම් වල ජොයින් වෙනවා. ඊට ආවට පස්සේ තමයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ. දැන මේක ළඟදිම අනිවාර්යෙන් එයි. ඊට පස්සේ අපිට මේකට ජොයින් වෙන්න පුළුවන්. හරිද? දැනට ඒක නිසා මේ ටාස්ක් තුනම අපිට කම්ප්ලීට් කරන්න වෙන්නේ නැහැ. මම එතකොට මේක ආවයිටිය ඔයාලට ඕන නම් වෙනම තව වීඩියෝ එකක් අරගෙන එන්නම් මේකෙදි කොහොමද කියන්නේ ටෙලිග්‍රෑම් channel එකේ හරි ඔයාලට අප්ඩේට් එකක් දෙන්න කොහොමද මේ තුන කම්ප්ලීට් කරගන්නේ කියලා. හරි දැනට ආයෙත් මෙතන නිකන් ක්ලේම් කරලා බලමු ක්ලේම් වේද කියලා. තාම ඒක ක්ලේම් වෙන්නේ නැහැ. රයිට් ඊළඟ ටාස්ක් එකට යමු. රයිට් ඊළඟට තියෙන මෙන්න මේ බෙල්ග්‍රානෝ කියන එක අපි මේ කම්ප්ලීට් ක්වෙස්ට් කියන එක ක්ලික් එකක් දෙන්න. රයිට් මේකදී අපිට මුලින්ම තියෙන Twitter follow කරන එක. මම ඒක කම්ප්ලීට් කරා guys. මේ විදිහට දැන් ක්ලේම් කරගන්නවා. ඊට පස්සේ තියෙනවා open 4 Belgrano packs කියලා. අපි මේක බලමු ගිහිල්ලා මේක මොනවද කරන්න තියෙන්නේ කියලා. right මෙන්න මෙතන මේව තියෙනවා මේකේ අපේ language එක නම් වෙනස් වෙලාද කොහෙද තියෙන්නේ guys. මෙතන මෙන්න මේකට මම ක්ලික් එකක් දෙනවා. right පස්සේ මෙතන with wallet කියන එක ක්ලික් කරනවා. right පස්සේ මෙතන connect කියන උඩ ක්ලික් එකක් දෙනවා. right ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙදි මෙන්න මේ තිත්තුඩ මේක ෆෝන් එකෙන් නම් කරන්න මේ තිත්තුන උඩ ක්ලික් එකක් දීලා මෙතන translate කියන එකට ගිහිල්ලා මේක ඔයා ස්පැනිෂ් වලින් තියෙන එක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න. right ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න get your first pack to start playing once you click the button head to play fantasy window කියලා දෙනවා. මෙන්න මේක උඩ අපි ක්ලික් එකක් දෙමු. right මේකෙදි මුලින්ම ඔයා මේ play fantasy කියලා තියෙන මෙන්න මේක උඩ ක්ලික් එකක් දෙන්න. ක්ලික් එක දුන්න හැටියෙම ඔයා redirect වෙනවා මෙයාලගේ නිකන් ගේම් එකක් වගේ එකකට. right පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වනවා guys. අපි මෙන්න මේ final මොකක්ද එකක් තියෙන එක ක්ලික් එකක් දෙමු. right පස්සේ මෙතනට ආවට පස්සේ මේ එක එක විදිහට select කරන්න තියෙනවා. අපි නිකන් මේක නිකන් select කරන්න විතරයි තියෙන්නේ guys. වෙන කරන්න දෙයක් නැහැ. right පස්සේ අපි ආයෙත් මෙතනින් back වෙලා right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට back වුණාට පස්සේ වෙන්නේ get your fantasy pack කියලා මෙන්න මේකට ක්ලික් එකක් දෙන්න. right ඒ විදිහට දුන්නාට පස්සේ මේකේ follow කරන්න දිනවා මෙන්න මේක. අපි follow කරමු. right මේක follow කියනකොට ක්ලික් එකක් දීලා ඊපස්සේ ආයෙ මෙතනට ගිහිල්ලා interact වෙන්න තියෙනවා. මෙතන join group කියනකොට ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන following කියනකොට ක්ලික් එකක් දෙමු. right ඊට පස්සේ ආයෙ මෙතන get your fantasy pack කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ආයෙනවා guys ආයෙ following කියන ක්ලික් එකක් දෙමු. right ඊට පස්සේ මෙන්න මෙතන post කරන්න මේක post කරන්න. right දැන් අපි යන්නත් right දැන් ඒක share කරලා තියෙන්නේ මම හිතන්නේ මේක ටික වෙලාවක් යනවා ඇති මේකේ එන්න. අපි මේකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි නිකන් දෙමු මෙතන claim කියලා බලන්න claim වෙන්නේ නැහැ. right හැබැයි අපි අනිත් task එක auto complete වෙලා තියෙනවා guys. අපි මේකට wallet එක connect කරන්නේ ඉතින් මේ task එක complete වෙලා තියෙනවා. right මේ task එක පස්සේ මම හිතන්නේ complete වෙයි. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. right ඊළඟ task එකට ගියොත් මේ sporting crystal කියලා දෙනවා. මෙතන complete quest කෙනෙකුට click එකක් දෙන්න. right මේකෙදි අපිට මුලින්ම Twitter task එකක් තියෙනවා. මම ඒක කරා guys. මෙතන මම මේක දැන් claim කරගන්නවා. ඊට පස්සේ දෙනවා create crystal account කියලා. මෙතන go to crystal කියන එක click. right මේකෙදිත් අපි මුලින්ම මේක translate කරගෙන ඉමු English වලට. right පස්සේ මෙතන join the community කියන එක click එකක් දෙන්න. ඊට පස්සේ මෙතන with wallet කියන කොට click එකක් දෙන්න. right පස්සේ මෙතන connect කියන right ඒ විදිහට ඔය wallet එක connect කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගේ account එක create වෙයි guys. ඒකේ screen එක record වෙලා නැහැ මට. right ඊට පස්සේ මේ දෙක complete කරාට පස්සේ මෙන්න මේ open for crystal packs කියලා තියෙන දැන් මම මේ කලින් දවස් තමයි අතරම මේක මේ වීඩියෝ කර කර හිටියේ. දැන් මේ site එක වැඩ නැහැ. ආයි site එක වැඩ කරාට පස්සේ තමයි guys ඒක අපිට බලන්න වෙන්නේ. හරිද? right ඒක නිසා අපි මේ task එක දීලා ඊළඟ task එකට යමු. right ඊළඟ